ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලින් පහුගිය සතියේට මම ඩොලර් 20000කට වඩා ප්‍රොෆිට් කළා. මේ තියෙන්නේ මගේ ලාස්ට් වීක් එකේ P&L report එක. ඉතින් මම ඩොලර් 20144 ප්‍රොෆිට් කළා තියෙනවා. රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 60කට වඩා වැඩි ගාණක් පහුගිය සතියේට මම ප්‍රොෆිට් කළා තියෙනවා. ඉතින් දැන් ඔයාලට හිතෙනවා ඇති ඔයත් ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් පටන් ගත්තොත් සතියකින් එහෙම නැත්නම් මාසෙකින් මේ වගේ earn කරන්න පුළුවන්ද කියලා. කලබල වෙන්න එපා. මේ වගේ ප්‍රොෆිට් කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. සතියකින් මේ වගේ ගාණක් earn කරන්න මම අවුරුදු ගාණක් තිස්සේ ඉගෙන ගත්තා. ඒ වගේම ඉගෙන ගත්ත දේවල් ප්‍රැක්ටිස් කරලා මගේ එක්ස්පීරියන්ස් හදාගෙන මගේ ට්‍රේඩින් සයිකොලොජි එක හදාගෙන තමයි මේ විදිහට ට්‍රේඩින් වලින් මම සක්සස් වෙලා තියෙන්නේ. ට්‍රේඩින් කියන්නේ මයින්ඩ් ගේම් එකක්. ඒ වගේම මේ වගේ ලොකු ගාණක් ප්‍රොෆිට් කරන්න ලොකු කැපිටල් එකක් හදාගන්නත් මට ලොකු කාලයක් ගියා. අපිත් ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලින් සාර්ථකව සල්ලි හම්බ කරන ගමන් තමයි කෝස් එකක් විදිහට ඕගොල්ලන්ට මේ ට්‍රේඩින් ගැන උගන්වන්නේ. ඉතින් මම අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රැක්ටිකලි කරගෙන ආපු දේවල් ටිකට තවත් ඇඩ්වාන්ස් දේවල් එකතු කරලා තමයි අපේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් මාස්ටර් කෝස් එකේ කන්ටෙන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයා ට්‍රේඩින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වුණත් අපේ මේ මාස්ටර් කෝස් එකේදී ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙනකන් යන්න අවශ්‍ය දැනුම අපි ලබා දෙනවා. දැන් ඔයා කල්පනා කරනවා ඇති අපේ මාස්ටර් කෝස් එක ෆලෝ කරොත් එහෙම ඔයාට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් මම ඒකට ඔයාට හොඳ එක්සැම්පල් එකක් පෙන්නන්නම්. මේ ඉන්නේ කසුන්. කසුන් කියන්නේ පිටරටක ජොබ් එකක් කරන ගමන් අපේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් මාස්ටර් කෝස් එකත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වුණු කෙනෙක්. ඉතින් කසුන් කෝස් එකට පේමන්ට් එක කරන්නේ ජූලයි මාසේ 11 වෙනිදා. එතනින් පස්සේ සැප්තැම්බර් මාසේ 24 වෙනිදා කසුන් කෝස් එක ඉවර කරලා මට මැසේජ් එකක් දාපු විදිහ තමයි ඔයාලට මේ පේන්නේ. ඊළඟට එයා ආපහු දාලා තිනවා සැප්තැම්බර් 27 වෙනිදා එයා දාපු ට්‍රේඩ් වල ප්‍රොෆිට් වුණු විදිහේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක්. ඉතින් කසුන් කියන්නේ ඩොලර් 200ක් වගේ ගාණකින් ට්‍රේඩින් ස්ටාර්ට් කරපු කෙනෙක්. ඊළඟට එයා ස්ටෙප් බයි ස්ටෙප් තමන්ගේ P&L එක හදාගෙන ඩොලර් 259ක P&L එකක් හදාගෙන තියෙනවා. එතනින් පස්සේ ආපහු ටික කාලෙකින් එයා ඩොලර් 799කට P&L එක වැඩි කරගෙන තිනවා 11 වෙනි මාසේ 4 ඉඳලා 11 වෙනි මාසේ 10 වෙනිදා වෙනකම්. ඊළඟට මම ආපහු එයාගේ මැසේජ් එකක් දාලා හද්දි මෙන්න මේ විදිහට තමයි එයාගේ P&L එක එයා මට එවලා තියෙන්නේ. ඉතින් ඩොලර් 3619ක් මෙයා ප්‍රොෆිට් කළා තිනවා 11 වෙනි මාසේ 6 වෙනිදා ඉඳලා 12 වෙනි මාසේ 9 වෙනිදා වෙද්දී. ඒ කියන්නේ මාසයක් වගේ ඇතුළත මෙයා ලක්ෂ 10කට වඩා වැඩි ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ එයා අන්තිමට මට එවපු P&L එක මේ P&L එකේ හැටියට මෙයා ඩොලර් 4300 ගාණක් ප්‍රොෆිට් කළා තියෙනවා. ඉතින් මේ ටෝටල් එක ගත්තොත් එහෙම කසුන් ඩොලර් 5000කට වඩා වැඩි ගාණක් මේ මාස කිහිපය ඇතුළත ප්‍රොෆිට් කරලා තියෙනවා. ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න නම් ඔයා මුලින්ම මේ ගැන හරියට ඉගෙන ගන්න ඕනේ. ඉතින් හරියට ඉගෙන ගන්නත් හරි තැනක් තෝරගන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ණය වෙලා සල්ලි අරගෙන එහෙම නැත්නම් ඔයා ගාව තියෙන රත්තරන් බඩුව මුගස් කරලා කරන්න ඕන දෙයක් නෙවෙයි මේ ට්‍රේඩින් කියලා කියන්නේ. ඩොලර් 10ක් 20ක් 50ක් වගේ පොඩි ගාණකින් උනත් පටන්ගෙන ඔයාට පුළුවන් කාලයත් එක්ක මං අද ඉන්නවා වගේ ලෙවල් එකකට එන්න. ඉතින් ඔයා ට්‍රේඩින් වලින් ගොඩ යන උනන්දුවක් තියෙන කෙනෙක් නම් ට්‍රේඩින් කරන්න ආසාවක් තියෙන කෙනෙක් නම් බයෝ එකේ තියෙන ලින්ක් එකට ගිහලා මට මැසේජ් එකක් දාන්න. ඔයාට පුළුවන් අපි සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න. අන්න එතනින් පස්සේ ඔයා ට්‍රේඩින් කරන්න කැමති නම් විතරක් අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.